ආයුබෝවන් කිරන් ටීවී නරඹන ඔබට. අද අපි ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ තීරණාත්මක හා සංවේදී පරිච්ඡේදයක් වන LTTE සංවිධානය සහ ඊට සම්බන්ධ ප්‍රජාවන්ගේ අතීතය, සිදුවීම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් විමර්ශනයක්. දශක ගණනාවක් පුරා පැවති කුරිර සිවිල් යුද්ධයක් ඉන් පසු උදා වූ සාමකාමී කාල පරිච්ඡේදයක් තුළ මෙම ප්‍රජාවන් මුහුණ දුන් කේතජනක අත්දැකීම් සහ ඔවුන්ගේ වර්තමාන ජීවිතයේ කෙබඳුද යන්න අපි කරුණු කිහිපයක් ඔස්සේ ගැඹුරින් විමසලා බලමු. ඔබට මතක ඇති මේ මෑතකදී වුණු සිදුවීමක්. කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන දෙමළ ජාතිකයන් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරේ ඉදි කරලා තියෙන ස්මාරකයක් ගැන වීඩියෝ එකක් කළා. ඒ මගින් ඔවුන් පිළිතුරු දෙනවා 2021 දී යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉදි කරපු අනුස්මරණ ස්මාරකය විනාශ කරන්න ශ්‍රී ලංකා රජය කටයුතු කළ නිසා ඔවුන් මෙම ස්මාරකය ඉදි කළ බව. මේ කැනඩාවේ සිටින දෙමළ ජාතික සම්දාන වන අනුග්‍රහයන් ඉදි කළ මෙය LTTE සංවිධානය නිර්මාණය කර තිබුණා. ඒ විවෘත කිරීමට යාපනයේ උපත ලැබූ විජේ තනිගසලාම් ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයාද පැමිණ තිබුණා. මේ සමගම LTTE සංවිධානය සමග ඇතිවන කතාබහ තවදුරටත් වැඩි වී තියෙනවා. අපි මෙය කරුණු කිහිපයක් ඔස්සේ සලකලා බලමු. අංක 1. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ ඓතිහාසික පසුබිම සහ LTTE මතුවීමට හේතු. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දියන දීර්ඝ හා පොහොසත් ඉතිහාසයක් තියෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත් වන අතර සිංහල ප්‍රජාව සමග සියවස් ගණනාවක් තිස්සේ සංස්කෘතික හා ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන තියෙනවා. කෙසේ වෙතත් 1948 දී නිදහස ලැබීමෙන් පසු සිංහල බහුතර ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති දෙමළ ජනතාව අතර අසතුටට හේතු වුණා. 1956 දී සම්මත වූ සිංහල පමණයි කියන නීතිය රාජ්‍ය සේවයේදී සහ අධ්‍යාපනයේදී දෙමළ ජනතාවට ඇති වූ අසමාන සැලකීම් 1970 දශකයේ නව ව්‍යවස්ථාව මගින් බුද්ධ ධර්මයට ප්‍රමුඛත්වය දීම සහ 1958, 1977 සහ 1983 වැනි වර්ෂවල සිදු වුණු දරුණු වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවැනි සිදුවීම් දෙමළ ජාතිකවාදයේ වර්ධනය වීමටත් ස්වාධීන රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම් ප්‍රබල වීමටත් හේතු වුණා. මේ තත්ත්වය තුළ දෙමළ තරුණියන් පිරිසක් එක්ව එළඹිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ 1976 මැයි 5 වන දින LTTE සංවිධානය පිහිටවනු ලැබුවා. අංක 2. LTTE සංවිධානයේ වර්ධනයේ ක්‍රියාකාරකම් සහ බලපෑම. ආරම්භයේදී කුඩා සන්නද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ LTTE කෙටි කාලයක් තුළ ශක්තිමත් හා විනයගත සටන්කාමී සංවිධානයක් බවට පත් වුණා. ඔවුන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සැලකිය යුතු භූමි ප්‍රදේශයක් සිය පාලනය යටතට ගත් අතර තමන්ගේම පරිපාලන ව්‍යුහයක් පවත්වාගෙන ගියා. ඔවුන් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගරිල්ලා ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ප්‍රභූ ඝාතන සහ ස්ත්‍රජු ගැටුම් වැනි විවිධ මිලිටරි උපක්‍රම භාවිතා කරා. ඔවුන්ගේ නාවික හමුදා වූ සී ටයිගර්ස් මුහුදු සීමාව පාලනය කිරීමට සහ සැපයුම් මාර්ග පවත්වාගෙන යාමට සමත් වූ අතර ගුවන් හමුදා වූ එයා ටයිගර්ස් කුඩා ප්‍රහාරක යානා කිහිපයක් ක්‍රියාත්මක කළා. LTTE විසින් සිදු කරන ලද ඇතැම් ක්‍රියා ජාත්‍යන්තර වශයෙන් දැඩි ලෙස හෙලා දැක ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කැනඩාව සහ යුරෝපා සංගමය තුළ බොහෝ රටවල් විසින් ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දහස් ගණන් සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වූ අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වුණා. අංක 3. සාම සාකච්ඡා සහ ඒවායේ බිඳ වැටීම. දශක දෙකකට වැඩි කාලයක් පැවති යුද්ධය අතරතුර සාමය ස්ථාපිත කිරීම සඳහා විවිධ උත්සාහයන් ගණනාවක් ගත්තා. ඉන්දියාව, නෝර්වේ වැනි ජාත්‍යන්තර මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් සාම සාකච්ඡා පැවතුණත්
ඒවා ස්ථීරසාර විසඳුමකට එළඹීමට අසමත් වන නිසා දෙපාර්ශ්වයේම පැවති නොපසුබට උත්සාහය, එකඟතාවන්ට එළඹීමේ දුෂ්කරතාවය සහ බාහිර බලපෑම්වැනි හේතු නිසා මෙම ක්‍රියාවලින් නැවත නැවතත් බිඳ වැටුණා. මේ නිසා ගැටුම තව දුරටත් දරුණු අතට හැරුණු අතර සාමාන්‍ය ජනතාවගේ දුක් වේදනා තව තවත් වැඩි වුණා. අංක 4. සිවිල් යුද්ධයේ අවසානයේ සහයින් පසු තත්ත්වය. 2009 මැයි මාසයේදී එවකට ජනපති වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ශ්‍රී ලංකා හමුදා විසින් LTTE සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කරා. වසර 26ක් පුරා පැවති කුරිරු සිවිල් යුද්ධය නිමාවට පත් වූ අතර ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුණා. යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන් විශාල පිරිසක් මියගිය බවටත් මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවටත් ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳ තවමත් විමර්ශන සිදු වෙමින් පවතිනවා. යුද්ධයෙන් පසු හිටපු LTTE සටන්කාමින් පුනරුත්ථාපනය කිරීම, අවදැනුවන් නැවත පදිංචි කිරීම සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැගීම රජයේ මුහුණ දුන් ප්‍රධාන අභියෝග වුණා. එසේම යුද්ධයේදී අතුරුදහන් වූ දහස් ගණනක් පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම තවමත් විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අංක 5. යුද්ධෙන් බලපෑමට පත් වූ විවිධ පුද්ගලයන්. යුද්ධයේ සැබෑ කතාව ඇසීමට අපට අවස්ථාව ලැබෙන්නේ බලපෑමට සෘජුවම ලක් වූ පුද්ගලයන්ගෙන්. අපි දැන් ඔවුන්ගේ අත්දැකීම් සහ වර්තමාන ජීවිතය පිළිබඳ තවත් අදහස් කිහිපයක් වෙත යොමු වෙමු. Displacements are multiple. There's not only one displacement, but again and again. And the trauma is also multiple. Deaths in the family, somebody detained and maybe tortured. So the effects of this collective trauma is much more pernicious. தமிழர்கள உரிமை கருவி, அதாவது தேசிய தலைவர் ஒட்டுமொத்த தமிழர்கள உரிமை கருவி பெங்களோட ஒரு நட்பு ரீதியான உடன்படிக்கைக்கு வருவாங்க. நாங்கள் எதிர்க்கிறோம். அதில் இருந்த தலைவி இப்போ எங்களுடைய கலாச்சாரத்துக்கு ஏற்ற வகையிலே, எங்களுடைய மக்களின் நடைமுறைக்கு ஏற்ற வகையிலே எங்களுடைய சமூகத்தை ஒழுங்குபடுத்தக்கூடிய வகையில் சட்டங்களை நாங்கள் உருவாக்கியிருக்கிறோம். UN சாசன விதியை all the Tamils. I don't care even if I lose my life. I can't carry on seeing the way children are suffering. There are children without legs. Some are dead on the streets. After seeing so much... වර්තමාන තත්ත්වය සහ ඉදිරි දැක්ම. යුද්ධයේ අවසන්යේ වසර ගණනක් ගත වී ඇතත් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාව තවමත් එහි කම්පනයෙන් සම්පූර්ණයෙන්ම විදිලා නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය සොයා ගැනීම, ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් පැවැරවීම, යුද්ධයෙන් අවතන් වූවන්ට සාධාරණ වන්දි ලබා දීම, ඉඩම් ගැටලු විසඳීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ සියලු ජන කොටස් අතරේ විශ්වාසය හා සංහිඳියාව ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණු ලෙස පවතිනවා. තරුණ පරම්පරාව අතීතයේ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන සියලු ભેද දුරලලා එක්සත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කැප වෙන්න ඕනේ. අතීතයේ සිදු වූ කටුක අත්දැකීම් වලින් අපි පාඩම් ඉගෙනගත යුතු අතර වර්තමානයේ සියලුම ශ්‍රී ලාංකිකයන් එකමුතුව අවබෝධයෙන් සහ සහයෝගයෙන් ඉදිරියට යා යුතුයි. විවිධත්වය අපේ ශක්තිය කර ගනිමින් සාමය, සංහිඳියාව, යුක්තිය සහ සමෘද්ධිය පිරි අනාගතයක් වෙනුවෙන් අපි එක්ව හඬ නගමු. කිරන් ටීවී සෑම විටම උත්සාහ කරන්නේ මෙවැනි වැදගත් මාතෘකා පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි. ඔයාලට අද වීඩියෝ ගැන අදහස් මොනවද? ඒව පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ කිරන් ටීවී channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.